මම අනුරාධ වෙනකොන් ජාතික ගොවි ජනක සභාපති විශේෂයෙන් මේ මාධ්‍ය හමුව කොළඹදී කැඳවන්න අපි තීරණය කරේ පහුගිය දවස්වල අපි ඇතිවෙච්ච ගම් වතුර තත්ත්වය නිසා අයහපත් කාලගුණික බලපෑම නිසා කෘෂිකර්ම ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් ඇති වුණා. අපි පහුගිය දවස්වල නිරීක්ෂණය කරා යම් මට්ටමින් පුළුවන් විදිහට ඒ අනුව අපිට ලැබිච්ච වාර්තා අනුව දැඩි වශයෙන් හානියටපත් වෙලා තියෙන කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ලංකාවේ මේ ඩිසාස්ටර් එක නිසා මේ විපත නිසා ඇතිවෙච්ච අනිත් ක්ෂේත්‍ර වලට බලපෑම වුණා සමානවම ඊටත් වඩා වැඩි ප්‍රමාණයක් කෘෂිකර්ම ක්ෂේත්‍රයට ඇති වෙලා තියෙනවා. විශේෂයෙන්ම කෘෂිකර්ම ක්ෂේත්‍රය තුල අපිට බලපෑම ඇති වෙන්නේ ඉදිරි වර්ෂයේ ඒ කියන්නේ 2026 ආහාර සුරක්ෂිතතාවය ඇතුළු බරපතල ප්‍රශ්නයක් වෙනවා. මේවා නැවත අපිට පුළුවන් විදිහට යථාවත් නොකරගත්තොත් ඉදිරියේදී උග්‍ර ආහාර අර්බුදයක් දක්වා මේක වර්ධනය වෙන්න පුළුවන්. ඒ නිසා අපි යම්කිසි මේක ප්‍රභේද කීපයකට අපි බැලුවා මේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ඇති වෙලා තියෙන හානිය අංශ කීපයක් යටතේ. එක පළවෙනි අංශය තමයි වී වගාවට, ඊළඟ තමයි එළවලු ඇතුළු පළතුරු භෝග වගාව සඳහා, ඊළඟට සුළුවපන තේ, පොල්, රබර් සහ කුරුදු ගම්මිරිස් ඒ ක්ෂේත්‍රයන්ට ඇතිවෙච්ච මේ හානිය, ඊළඟට තමයි විශේෂයෙන්ම පශු සම්පත් ක්ෂේත්‍රයට ඇතිවෙච්ච හානිය සහ රටේ වාරි මාර්ග පද්ධතියට ඇතිවෙච්ච හානිය හා අතිරේක ආහාර බඩ ඉරිඟු ඇතුළු අතිරේක ආහාර භෝග වගාවන් ඇතුළු අංශ 6ක් යටතේ අපි වර්ගීකරණය කරගත්තා. කොහොමද මේ හානිය මේ ඇතිවෙච්ච තත්ත්වය අයහපත් කාලගුණික තත්ත්වයන් මොන ආකාරයකින් මේ අංශවලට බලපෑමද කියලා. විශේෂයෙන් වැඩිම හානියක් වෙලා තියෙන්නේ වී වගාවට. වී වගාවේ දිස්ත්‍රික් විදියට ගත්තාම මඩකලපු දිස්ත්‍රික්කයට වැඩිම හානියක් වෙලා තියෙනවා. ඊළඟට කුරුණෑගල දිස්ත්‍රික්කේ, පොළොන්නරුව ඒ වාදී දිස්ත්‍රික්ක වලට අපි දිස්ත්‍රික් විදියට ගත්තාම අපිට ලැබිලා තියෙන වාර්තා අනුවට ජාතික ගොවි ජනක මුතුවේට ලැබිලා තියෙන අපි එකතු කරපු දත්ත අනුව අනුරාධපුර ඒ කියන්නේ මඩකලපු දිස්ත්‍රික්කයේ අර්ධ හානි හෙක්ටයාර 23000කුත් අර පූර්ණ හානි වශයෙන් හෙක්ටයාර 16500කුත් ඊළඟට අම්පාර දිස්ත්‍රික්කයේ අර්ධ හානි හෙක්ටයාර 18000කුත් පූර්ණ හානි හෙක්ටයාර 10500ක් වශයෙන් ඊළඟට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට ලොකු බලපෑමක් වෙලා තියෙනවා. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ අර්ධ හානි 15000කුත් හෙක්ටයාර ඊළඟට පූර්ණ හානි හෙක්ටයාර 12000කට ආසන්න ප්‍රමාණයකුත් ඊළඟට පොළොන්නරුව දිස්ත්‍රික්කයට ලොකු බලපෑමක් වෙලා තියෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කය තුල අර්ධ හානි හෙක්ටයාර 23000කුත් ඊළඟට හෙක්ටයාර 12000ක් පූර්ණ හානි වශයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයට දැඩි බලපෑමක් වෙලා තියෙනවා. ඉතිහාසයේ කවදාවත් නොවිවිරු අන්දමට කෘෂිකර්ම ක්ෂේත්‍රයට ඇති වෙලා තියෙන බලපෑම. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පූර්ණ විදියට හෙක්ටයාර 13000ක් සහ අර්ධ හානි විදියට අක්කර 20000ක් යන ආදි වශයෙන් සහ උතුරු පළාත තුල සමස්තයක් විදියට ගත්තාම හෙක්ටයාර 22000ක් අර්ධ හානි වෙලා තියෙනවා. හෙක්ටයාර 10000ක් මුළුමනින්ම විනාශයට පත් වෙලා තියෙනවා. ඌව පළාත තුලත් හෙක්ටයාර 18000ක් මොණරාගල බදුල්ල තුල දිස්ත්‍රික්කවල හෙක්ටයාර 18000ක් අර්ධ හානි වෙලා තියෙන අතරම පූර්ණ හානි වෙලා තියෙනවා හෙක්ටයාර 7500ක්. ඒතර පුත්තලන් දිස්ත්‍රික්කය තුල අර්ධ හානි හෙක්ටයාර 4000ක් වශයෙන් සහ පූර්ණ හානි හෙක්ටයාර 2000ක් වශයෙන් දකුණු පළාත් තුල මධ්‍යම සහ අනිත් පළාත්වල බොහොම අඩුවෙන් තමයි වෙලා තියෙන්නේ. වී අස්වැන්න සඳහා ඇති අවශ්‍ය වෙලා තියෙන සමස්ත හානිය තමයි පූර්ණ හානිය සාමාන්‍යයෙන් වෙලා තියෙන ප්‍රමාණය වී වගාව සම්බන්ධයෙන් අර්ධ හානි වෙලා තියෙන හෙක්ටයාර 1,68,000ක් වගේ ප්‍රමාණයක් දල වශයෙන් ඒක අක්කර විදියට ගත්තාම අක්කර 4,20,000ක් ඒක අර්ධ හානි විදියට. ඒක නැවත යථාවත් කරන්න පුළුවන්. ඒක ඒතකොට පූර්ණ වගාහානි මුළු මනින්ම දැනට ලැබිලා තියෙන තත්ත්වය අනුව දත්ත අනුව පූර්ණ හානි වෙලා තියෙනවා හෙක්ටයාර 1,01,250ක්. ඒ කියන්නේ අක්කර 2,53,125ක්. ඒ කියන්නේ සමස්ත වශයෙන් හානිය පූර්ණ හානි අර්ධ හානි ගත්තාම අක්කර 6,70,000කට ආසන්න ප්‍රමාණයකට අර්ධ හානි හා පූර්ව හානි වී වගාව සම්බන්ධයෙන් දැඩි බලපෑමක් ඇතිලා තිනවා. 1956න් පසු ඇතිවෙච්ච මේ සුවිශාල ගම් වතුර ආපදාව නිසා ඇතිවෙච්ච ඉතිහාසයේ ඇතිවෙච්ච බරපතලම හානිය තමයි කෘෂිකර්ම ක්ෂේත්‍රයේ වී වගාවට මේ ඇති වෙලා තියෙන්නේ. අපිට වී වගාවට විතරක් ප්‍රමුඛත්වය දීලා බෑ. ඊට සමගාමීව එළවලු වගාවට උඩරට එළවලු වගාව තමයි වැඩිපුරම විනාශ වෙලා තියෙන්නේ. උඩරට එළවලු වගාව ඒ වගේ දේවල් වලට වැඩිපුර හානි වෙලා තියෙනවා. ඒ නිසා ඒකටත් ප්‍රමුඛත්වය දීලා මේවා නැවත යථාවත් කරන්න කටයුතු කරන්න ඕනේ. ඒ නිසා අපි ඉදිරියේදී ජාතික ගොවි ජනක මුතුව මේ විදිහට මැදිහත් වෙන්න සූදානම්. මේ ගම් වතුර නිසා කඩාගෙන ගියපු සහ විනාශයටපත් වෙච්ච ගම් 100ක වැව් 100ක් ගොඩනගන වැඩපිළිවෙලක් අපිත් ක්‍රියාත්මක කරනවා. මොකද මේක තනිව ආණ්ඩුවකට සහ කෘෂිකර්ම ක්ෂේත්‍රයට විතරක් කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ වෙලාවේ මේ විපතෙන් රට මුදවා ගන්න
කුෂිකර්ම ක්ෂේත්‍රය නැවත යලි ස්ථාපනය කරන්න මේ ප්‍රතිසංස්කරණ කටයුතු කරන්න අපිට දෙන්න පුළුවන් උපරිම දායකත්වය දෙන්න. හැබැයි ආණ්ඩුව විදියට කුෂිකර්ම දෙපාර්තමේන්තුව විදියට කුෂිකර්ම අමාත්‍යාංශය විදියට අදාළ වගකීතු පාර්ශ්වයන් අර කුෂිකර්ම ක්ෂේත්‍රයේ එන අවුරුද්දේ එන මේ තියෙන ආහාර අර්බුද ඉදිරියේ එන්නේ මේ ඇත්තට වෙන්නේ මේ උත්සව අවස්ථාවක්. ඒ අර්බුදට සහල් තියෙනවා. හැබැයි එළවලු පිළිබඳ අර්බුදයක් එන්න පුළුවන්. හැබැයි මේක නැවත ප්‍රතිස්ථාපනය කරන්න ප්‍රතිසංස්කරණය කරලා අවශ්‍ය කටයුතු ප්‍රමුඛතාවය දෙන්න කියන එක තමයි අපිට කියන්න තියෙන මේ මොහොතේ.